මාලිමාවේ ලක්මාලි පට්ට කැතයියකෝ. ඔන්න දැන් මාලිමාවේ മന്ത്രിවරු ටික රෙද්ද උස්සන් එයි. නෑ ලක්මාලි ලස්සනයි. ගෑනුන්ට මේ විතර අපහාස කරන්න එපා. ගැහැණු අපි එක මිටට එහෙම කියපු එක ගැහැණියක් ආවාසගේ ඇතුලේ ජීවිතේ කැත වෙච්ච පුංචි දරුවිය ගැන කෙල බිඳක් කෙළුවේ නෑ. තිස්ස කුට්ටිආරච්චි රෝහිණී කවිරත්න වම්බටු ගහලා පලාගත්තද කියලා කියද්දි සජබේ ලෝකේ පෙරළුවේ නැති එක විතරයි. ආවාසගේ ඇතුලේ පුංචි මල් කැකුලකට ගහලා පළපු කතාව ගැන එක විපක්ෂයේ മന്ത്രിවරියක් කෙල බිඳක් කෙළුවේ නැහැ. ලංකාවේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරියෝ කතා කරයි Tamanට අපහාසයක් උපහාසයක් වෙච්ච තැනදි විතරයි. එතකොට තමයි ලංකාවේ අනිත් කාන්තාව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කියලා අපේ රටේ කාන්තාවෝ අවභාවිතා කරේ. අද මම කතා කරන්නේ ඒ ත්‍රාඩ ඒ කපටි ඒ මජර ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජිතවරියෝ ගැන. ලක්මාලියක්කේ ඔයාලා කැත නෑ. ඔයාලා හරි ලස්සන මිනිස්සු. හැබැයි ඔයාලා කැත වෙන්නේ මෙතනින්. ඒ ඔයාලගේ ආත්මේ ඔයාලා ආත්මයෙන් ඔයාලා පට්ට වංචනිකයි, පට්ට දේශපාලනිකයි, පට්ට කුහකයි. සාමාන්‍යයෙන් අපි පාර්ලිමේන්තුවකට කාන්තා නියෝජිතවරියක්ව යොමු කරන්නේ ඇයි නීති රීති හදන පාර්ලිමේන්තුව ඇතුලේ පුරුෂයාගේ දෘෂ්ටි කෝණයෙන් විතරක් නෙවෙයි කාන්තාවගේ දෘෂ්ටි කෝණයෙන් උනත් බලන්න කාන්තා නියෝජිතවරියෝ ඉන්න ඕන. පුරුෂයාට නැති සහකම්පනයක් කාන්තාවකට තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒයි ඔයාලගේ සහකම්පනයේ තිබුණේ ඔයාලා ළඟ ඉන්න මිනිස්සුන්ගේ අයිතිවාසිකම් නැති වුණොත් විතරයි. ඇයි ඔයාලා අපේ රටේ අනිත් දරුවෝ ගැන බලන්නේ නැද්ද? එහෙම බලන්න ඔයාලට වගකීමක් නැද්ද? ඇයි අර ඡන්ද අයිතියක් නැති නිසාද ඔයා නොසලකා හරින්නේ? සති දෙක තුනක් ගියා. එක්කෙනෙක් පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරේ නැහැ. එක්කෙනෙක් ඒ ගැන තමන්ගේ මුහුණුපතේ අදහසක් ප්‍රකාශ කරේ නැහැ. ඒකට එරෙහි වෙන්න ඕන නැහැ. හැබැයි මම මේ ගැන කනගාටු වෙනවා කියලා කාගේවත් වචනයක් කෙල බිඳක් මම දැක්කේ නැහැ. පක්ෂ විපක්ෂ දෙපැත්තෙන්ම. ඔබේ දිස්ත්‍රික්කයේ ඔබේ ඡන්දෙනුත් මෙයාලා පාර්ලිමේන්තුවට ඇවිත් තියෙනවා. මෙයාලා මේ ගැන කතා කළා නෑ හොඳේ. හොඳට බලන්න. ගම්පා දිස්ත්‍රික්කයෙන් හේමාලි වීරසේකර, කොළඹ දිස්ත්‍රික්කයෙන් හරිනි අමරසූරිය ලංකාවේ දෙවනි පුරවැසියා කාන්තාවක් වෙලා. හැබැයි මේ ප්‍රශ්නේදී බීක් නෑ. මොකද්ද කියන්න තියෙන්නේ හරිනි අමරසූරිය. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ කෞශල්‍යා ආර්යරත්න, කෑගල්ලේ සාගරිකා අතවුද, කලුතර ඕෂනී උමංගා, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ක්‍රිෂ්ණන් කලේචෙල්වි, කලුතර දිස්ත්‍රික්කයෙන් නිලන්ති කොට්ටච්චි. නිලන්ති අක්කේ ඔයාලා අම්මලා නේද? දරුවෝ ඉන්නව නේද? පොඩ්ඩක් තුරුළු කරගෙන හිතන්න. ඔයාගේ දරුවට මෙහෙම අපරාධයක් වුණා කියලා ඔයා මොකද කරන්නේ? දරුවා කාගේද නෙවෙයි. කාගේ වුණත් දරුවෙක් විදියට ඔයාලට බලන්න බැයි නා. මහජන නියෝජිතවරියන්ගේ අනාගතය ගැන අපේ රටේ පුරවැසියෝ බලාගනීවි. එතනින් එහාට මොනරාගල දිස්ත්‍රික්කයේ චතුරි ගංගානි, රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිලූෂා ලක්මාලි, කොළඹ දිස්ත්‍රික්කයෙන් සමන්මලි ගුණසිංහ, මහනුවර දිස්ත්‍රික්කයෙන් තුෂාරි ජයසිංහ, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අනුෂ්කා තිලකරත්න, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් මුතු රත්වත්තේ, ගාල්ල දිස්ත්‍රික්කයෙන් හසාරා ලියනගේ, මාතලේ දිස්ත්‍රික්කයෙන් දීප්ති වාසලගේ, පුත්තලම දිස්ත්‍රික්කයෙන් හිරුනි විජේසිංහ, බදුල්ල දිස්ත්‍රික්කයෙන් අම්බිකා සැමුවෙල්. මිකක්කේ අයියෝ කඩවලේ ඡන්ද කාලේ ඔයාලා ලයින් වල ගෙවපු ඒ දුක්ඛිත ජීවිතය මතක් කරන්න. දැන් ඔයාලට සැප සම්පත් එක්ක ඔයාලට ගොඩාක් දේවල් අමතක වෙලා ඇති. බැයි අපේ රටේ ඉන්න පුංචි දුවදරුවා අනාරක්ෂිතයි. ඒ ගැන ඔයාලගේ වචනයක් එළියට ආවේ නැහැ. ජාතික ලැයිස්තුවෙන් ලක්මාලි හේමචන්ද්‍ර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ගීතා හේරත්, ඒ වගේ මේ ආණ්ඩු පක්ෂේ විපක්ෂයට ආවට පස්සේ මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝහිණී කුමාරි විජේරත්න, මහනුවර දිස්ත්‍රික්කයෙන් චාමින්ද්‍රි කිරියල්ල, කිරිකෝඩු කිරියල්ල කියලා ඔයාලා මුළු නුවරම පෝස්ටර් කැම්පේන් කරේ. හැබැයි එක වචනයක් පරලවෙල කිරිකෝඩුව ගැන කතා කරේ නෑ ඔයාලා. ඔයාලගේ අයිතිවාසිකම් ඔක්කොම පට්ට දේශපාලනිකයි. මේ කාරණාවේදී පක්ෂ කවුරුත් කතා කරන්නේත් නෑ, විපක්ෂ කවුරුත් කතා කරන්නේ නෑ. මේක පුරවැසියෝ විදිහට දැන් අපි ඔයාලගෙන් අහනවා. ඉතියට කවුරුත් ඇඟිලි ගහන්න ඕනේ නෑ. හැබැයි ඔයාලගේ නිහඬතාවය රටේ ජනතාව විදිහට අපිට ප්‍රශ්නයක්. ඒ වගේම මේ තියෙන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන ඉන්න අයනේ, නීති සම්පාදනය කරන තැන ඉන්න අයනේ. වගේම දැන් ඔයාලට පුළුවන් ලිංගික අධ්‍යාපනයේ පෙළපොත් වලට ගේන්න. කවුරුත් දැන් විරුද්ධ වෙන්නේ නැහැ. අපි දැන් බලාගෙන ඉන්නවා ඒවට විරුද්ධ වෙන මහා සංඝරත්නය කවුද කියලා. ඒක නිසා ඔයාලා ඔයාලගේ වගකීම ඉෂ්ට කරන්න. ජනතාවේ ඒකයි බලාපොරොත්තු වෙන්නේ. කියන්න තියෙන්නේ මෙච්චරයි. සියලු ජනවරම් නැසන සුළුය. නොපමාව ඔබේ වගකීම ඉෂ්ට කරන්න. ඔබටත් කියන්න ගොඩාක් දේවල් ඇති. කමෙන්ට් සෙක්ෂන් එකේ යොතයි. ජය වේවා.